පුතේ මේකේ බලන්න සේරම තියෙන්නේ ಗುಣ වෙලා. ඒ වගේම යට කෑල්ල බෙදිලා. සංඛ්‍යාවක් තියෙනවා, p අකුර තියෙනවා, q අකුර තියෙනවා. ಜಾති තුනයි තියෙන්නේ මේකේ. මේ බලන්න 3 වැඩි කිරීම 2 මේකේ p අකුරක් තියෙනවා, මේකේ p අකුරක් නැහැ. එහෙමනම් මේකේ තියෙන්නේ p වර්ගය. ඊළඟ මේකේ q එකක් තියෙනවා, මේකේ q තුනක් තියෙනවා. එහෙමනම් q සේරමල 4යි. ඊට පස්සේ බෙදීම 6යි, p වල දෙවෙනි බලය, q වල හතරවෙනි බලය. ඊට පස්සේ 3 වරක් 2 6යි. මෙතන තියෙනවා p දෙවෙනි බලය, q වල හතරවෙනි බලය. මම මෙන්න මේ 6යි p q කියන එක උඩට දාගන්නවා බෙදීමේ සලකුණ දාලා. එතකොට 6යි p දෙවෙනි බලය, q හතරවෙනි බලය. දැන් පුතේ මෙතන බෙදීමක් තියෙනවා නම් දර්ශක අඩු වෙනවා. දැන් මෙතන තියෙනවා 6යි, මෙතන 6යි. එහෙමනම් ඒ 6කට තියෙන්නේ 1, මේකේ 6ටත් තියෙන්නේ 1, 1 අඩු කිරීම 1. මෙතන තියෙනවා p වර්ගය, p වර්ගය. ඒ කියන්නේ p දෙවෙනි බලයෙන් 2ක් අඩු කරනවා. ඊළඟට q හතරවෙනි බලයෙන් q හතරවෙනි බලය. q හතරවෙනි බලයෙන් අඩු කරනවා හතරවෙනි බලය. මෙතන එකෙන් එකක් ගියාම බිඳුවයි, මෙතන දෙකෙන් දෙකක් ගියාම බිඳුවයි, මෙතන හතරෙන් හතරක් ගියාම බිඳුවයි. එතකොට 6 බිඳුව වෙනි බලය කියන්නේ 1යි, p වල බිඳුව වෙනි බලය කියන්නේ 1යි, q වල බිඳුව වෙනි බලය කියන්නේ 1යි. එක් වරක් 1 1යි, එක් වරක් 1 1යි. ඔච්චරයි උත්තරේ.